ඇමති කෙනෙක් වෙලා පාර්ලිමේන්තු ගියොත් එහෙම හරිද? ඔයා මොකද කරන්නේ දැන් ඉන්නේ? මම කරන්නේ සතියට දැන් දින 7ක් තියෙනවානේ. ඒ දෙකෙන් ඒ පහෙන් හතෙන් දෙකක් ඉස්කෝලේ තියෙනවා. ඒතුළු දවස් 5ක් මොනවද ළමයිට. අම්මා දෙන්න. තව? මට සිල් කියන්න එපා. මෙහෙම වෙන්නේ. ඒ කල්යලා පැය දැන් 7ක් 8ක් තියෙනවානේ ඉස්කෝලේ. පැය 6 තියෙන්නේ. දැන් අපි මම මේ අමාත්‍ය ධුරයට පත් වුණේ දැන් දවස් කිහිපයක් ඉඳනේ. අම්මද පත් වෙලා ඉන්නද? පත් උන්නේ නැහැ තාම. පත් වෙනවා ඉදිරියට කොහොමද කරලා. කොහොමද කරලා පත් වෙන එක පත් වෙනවා. පැය දෙකයි ඉස්කෝලේ තියන්නේ උඩරිම. ඒකෙනුත් ඉන්ටර්වල් එකට පැයක් අයින් කරනවා. ඔව් පැය දෙකෙන් ඉන්ටර්වල් එකක් පැයයි. ඔව්. ඒ ළමයින්ගේ මානසික තත්ත්වෙ පිට වැඩේට දෙන්නෙම නැහැ. හොඳට ළමයින්ට උගන්වලා ඉංජිනේරුවෝ කරන්නේ, ડોක්ටර්ලා කරන්නේ, ගෑනුවෝ නර්ස්ලා කරන්නේ. දැන් එතකොට පැය දෙකක් ඉස්කෝලේ තියලා පැයක් උගන්වලා මේ ડોක්ටර්ස් ඉන්ජිනියර්ස් කර හැකිද? මම මගේ මතේ කරන්න පුළුවන්. ඌගේ අප්පා හොඳට තියෙයි. ලේකම් එන්න ලේකම් ඔය ෆයිල් එක අරගෙන මගේ ඉදිරියට කරන වැඩ කොටස තියෙන ෆයිල් එක අරගෙන